සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම රැකියා පොලි YouTube නාලිකාවට. ඉතින් රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැනගෙන අවශ්‍ය නම් රැකියා පොලි YouTube නාලිකාවත් සමග දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රැකියා අභ්‍යර්ථි කිහිපයක් පිළිබඳව. තාක්ෂණ නිලධාරී තනතුරු 7ක් තියෙනවා කියලා තියෙනවා. සුදුසුකම් විදිහට බාහිර ආයුධම්කරුවන්ට අධ්‍යාපනික සුදුසුකම් විදිහට ඉල්ලන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ඉංජිනේරු තාක්ෂණ හෝ විද්‍යා විෂය ධාරා පිළිබඳ උපාධියක් තිබීම, විද්‍යා විෂය ධාරාවන්හි පහත සඳහන් විෂයන්ගෙන් එක් විෂයක් ඇතුළුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ආහාර තාක්ෂණය, රෙදිපිලි ශුද්‍ර විද්‍යාව, පරිසර විද්‍යාව, දීවර කෘෂිකර්මය, ජීව විද්‍යාව, ජෛව තාක්ෂණය, අණුජීව විද්‍යාව, ගණිතය හෝ සංඛ්‍යානය. අදාළ ශේෂ්ත්‍රයෙහි තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකමක් NVQ මට්ටම් 7 නොඅඩු ප්‍රවණතා සහතිකයක් ලබා තිබීම කියලා තියෙනවා. ඊළඟට අදාළ ශේෂ්ත්‍රයෙහි තෘතීක හෝ වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් NVQ 6ට නොඅඩු ප්‍රවණතා සහතිකයක් ලබා තිබීම කියලා තියෙනවා. ඒත් එක්කම සංස්ථාවක මණ්ඩලයක හෝ කීර්තිමත් ව්‍යවස්ථාපිත ආයතනයකට අදාළ ශේෂ්ත්‍රයක සුදුසුකම් ලැබීමෙන් පසු අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්ද කියලා තියෙනවා. අදාළ ශේෂ්ත්‍රයේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකමක් NVQ level 5 නොඅඩු ප්‍රවණතා සහතිකයක් ලබා තිබීම කියලා තියෙනවා. ඒත් එක්කම සංස්ථාවක මණ්ඩලයක හෝ කීර්තිමත් ව්‍යවස්ථාපිත ආයතනයක අදාළ ශේෂ්ත්‍රයක සුදුසුකම් ලැබීමෙන් පසු අවම වසර 10ක පළපුරුද්දක් කියලා තියෙනවා. ඒත් එක්කම අභ්‍යන්තර ආයුධම්කරුවන්ට ඉහත සඳහන් බාහිර ආයුධම්කරුවන්ට අවශ්‍ය වන සුදුසුකම් ලබා තිබීම, තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයෙහි කළමනාකරන සහකාර දෙවන ශ්‍රේණී තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා තියෙනවා. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ විදිහට තියෙන ආයුධම්පත් කැඳවීමෙන් පසු ලිඛිත තරඟකාරී විභාගයක ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම සිදු කරනු ලැබේ. පහත දැක්වෙන විශේෂ ශේෂ්ත්‍රයේ ආවරණය වන පරිදි කොටස් 4කින් සමන්විත පැය 3ක ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා කියලා තියෙනවා. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය, අභියෝගතාව, තනතුරට අදාළ විෂය දැනුම, පරිගණක සාක්ෂරතාවය. ඒත් එක්කම වැටුප් ප්‍රමාණය කියලා තියෙනවා 87610කට ආසන්න වැටුපකට යන්න පුළුවන් කියලා. කළමනාකරන සහකාර තාක්ෂණික නොවන තනතුරු 36ක් තියෙනවා. ඊළඟට බාහිර ආයුධම්කරුවන්ට අධ්‍යාපනික සුදුසුකම් විදිහට ඉල්ලන්නේ අපෝසත සාමාන්‍ය පෙළ විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව පහත විෂයන් ඇතුළු එකවර විෂයන් 6කින් සමත්ව තිබීම කියලා දෙනවා. සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ අපොස උසස් පෙළ එකවර විෂයන් 3කින් සමත්ව තිබීම, සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය, සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හැර කියලා දෙනවා. ඒත් එක්කම අභ්‍යන්තර ආයුධම්කරුවන්ට පහත සඳහන් සුදුසුකම් සමග ප්‍රාථමික මට්ටමේ කුසලතා ඇති අර්ධ කුසලතා සහ නුපුහුණු සහ කාණ්ඩවල සේවකයින්ට අයදුම් කිරීමට සුදුසුකම් ලැබේ කියලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 4 සඳහා සම්මාන සාමර්ථ්‍ය සහිතව පහත විෂයන් ඇතුළුව විෂයන් 6කින් සමත්ව තිබීම කියලා තියෙනවා. සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ ප්‍රාථමික මට්ටමේ කුසලතා, අර්ධ කුසලතා, කුසලතා නොමැති කාණ්ඩවල අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් සම්පූර්ණ කර තිබීම සහ ඉහත සේවක කාණ්ඩයේ යටතේ ස්ථිර තනතුරක සතුරුදායක සේවයක් ලබා තිබීම කියලා තියෙනවා. ඒකේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ විදිහට තියෙන්නේ ආයුධම්පත් කැඳවීමෙන් පසු ලිඛිත තරඟකාරී විභාගයක ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම සිදු කරනු ලැබේ. පහත දැක්වෙන විශේෂ ශේෂ්ත්‍රයෙහි ආවරණය වන පරිදි කොටස් 3කින් සමන්විත පැය 3ක ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනු ලැබේ කියලා තියෙනවා. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය, අභියෝගතාව, ඉරක් සාමාන්‍ය දැනීම, පරිගණක සාක්ෂරතාවය, ඒත් එක්ක වැටුප් ප්‍රමාණය කියලා තියෙනවා 51620ක් වෙන වැටුප් ප්‍රමාණයකට යන්න පුළුවන් කියලා. සෑම ආයුධම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
තනතුරේ රාජකාරි මැනවින් ඉටු කිරීම සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයක් විය යුතුය කියලා තියෙනවා. වයස අවුරුදු 22ත් 45ත් අතර අයට තමයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අභ්‍යන්තර අයදුම්කරුවන්ට ඉහත වයස් සීමාව අදාළ නොවේ කියලා තියෙනවා. අනෙකුත් වරප්‍රසාද විදිහට ලබා නොගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවනු ලැබේ කියලා තියෙනවා. ජීවිතාරක්ෂක ආවරණය සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හිමි වෙයි කියලා තියෙනවා. සීමාවතට යටත්ව බාහිර වෛද්‍ය වියදම් ගෙවනු ලැබේ කියලා තියෙනවා. මහා භාණ්ඩාගාරය මගින් අනුමත වාර්ෂික දිරිදීමනා ගෙවනු ලැබේ කියලා තියෙනවා. ඒ වගේම පිළිගත් වෘත්තිමය වටපිටාවක රැකියා කිරීමේ අවස්ථාව කියලා තියෙනවා. sannivedana දීමනා හම්බ වෙනවා කියලා තියෙනවා. තාක්ෂණ නිලධාරී තනතුරු සඳහා පමණයි කියලා තියෙනවා. අයදුම්කරුවන්ට පහත සැබැඳිය හෝ QR කේතේ හරහා අයදුම්පත් සම්පූර්ණ කළ යුතුයි කියලා තියෙනවා. අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් පසු පෝරමය භාගත කර අයදුම්කරු විසින් නිසි ලෙස අත්සන් කර එම සබැදිය හෝ QR කේතය හරහා මෘදු පිටපතක් ඉදිරිපත් කළ යුතුය කියලා තියෙනවා. අයදුම්කරු අයදුම් පත්‍රයේ දෘಢ පිටපත 2025 6/18 වන දින හෝ ඊට පෙර අධ්‍යක්ෂක ජනරාල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අංක 17 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොළඹ 8 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි කියලා තියෙනවා. විභාග ගාස්තුව සඳහා අය කරනු ලබන්නේ ලැබුණු අයදුම්පත් ගණන අනුව නිසා එම මුදල පසුව දැනුම් දෙනු ලබන අතර විභාග ගාස්තුව ගෙවීමෙන් පසුව පමණක් විභාග ප්‍රවේශ පත්‍රයේ අයදුම්කරු වෙත යවනු ලැබේ කියලා තියෙනවා. රාජ්‍යාංශයේ ආයතනවල සේවය කරන අයදුම්කරුවන් තම අයදුම්පත අදාළ ආයතනයේ ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතුය කියලා තියෙනවා. ලිපියේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුරු පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා තියෙනවා. ඉතින් දුරකථන අංක දෙකක් දාලා තියෙනවා යටින්ම. ඒ දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ජය වේවා හැමෝටම. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.